ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් නියෝජනය කිරීමට ලංකාවේ නාට්‍ය දෙකකට අවස්ථාව ලැබිලා. හැබැයි මේ ආණ්ඩුව ඒ නාට්‍ය උළෙල නියෝජනය කරන්න මේ නාට්‍ය කණ්ඩායම් දෙකට මුදල් ගෙවන්න සල්ලි නැහැ කියලා. ඒ කියන්නේ මුදල් නැහැ කියලා ප්‍රකාශයකුත් කරලා. දැන් මේක හරි අපුරු කතාවක් තියෙනවා. මේ කතාව කියන්නේ ඔබට මතක නම් අරගලයේ කාලෙදී කුරුසයක් කරේ තියාගෙන ආපු නළුවා ජහන් අප්පුහාමි. ඒ අප්පුහාමි තමයි කියන්නේ මීට කලින් ආණ්ඩු මොන ප්‍රශ්න තිබුණත් මේ නාට්‍ය උළෙලවල නියෝජනය කරන්න මුදල් දුන්නා. එයාටත් දුන්නලු. එතකොට 76 අවුරුද්දක සාපය තුලේ 76 අවුරුද්දක්ම හොරා කාපු මිනිස්සු මේ නාට්‍ය කලාව වෙනුවෙන් නාට්‍ය සංස්කෘතිය වෙනුවෙන් සල්ලි දීලා. උන් හොරා කමින් සල්ලි දීලා. දැන් හොරා කන්නේ නැති සුද්ධවන්ත ආණ්ඩුව කියනවා සල්ලි නැහැ කියලා. හැබැයි කියන්නේ භාණ්ඩාගාරේ පිරීලා ඉතිරිලා. ඒ පිරීලා ඉතිරිලා යන ගමන් മന്ത്രിවරුන්ට කැබ් එකකුත් ගේනවා. සල්ලි ප්‍රශ්නයක් නැහැ. හරියටම මේක මැනේජ් කරා. මැනේජ් කරපු ආණ්ඩුවේ නාට්‍යකාරින්ට දෙන්න සොච්චමක් නැහැ කියලා තමයි කියන්නේ. මෙන්න මේ කතාව ජහන් අප්පුහාමිගේ හඬින්ම ඔබ බොහොම සංයමයෙන් අහගෙන ඉන්නකො හුඟක් දේවල් තේරෙයි. මෙවර ಭಾರತ රංගමෝත්සවයට ලංකාවෙන් නාට්‍ය දෙකක් කියන තියටර් ෆෙස්ටිවල් එකක් ඒක ජාත්‍යන්තර තියටර් ෆෙස්ටිවල් එකක්. ඒකෙදී ලෝකෙ ගොඩාක් නාට්‍ය එනවා ඒ ෆෙස්ටිවල් එකට. ඒගොල්ලෝ සිලෙක්ට් කරගන්නේ ඒගොල්ලෝ හොඳ දේවල් සිලෙක්ට් කරගන්නේ ලංකා නාට්‍ය දෙකක් සිලෙක්ට් වෙලා තියෙනවා. හොඳ නාට්‍ය දෙකක්. තොරේ නාට්‍ය දෙක අතර චාමික හත්ලාවත්ගේ කොළමහතේ තොරණයි ඊට අමතරව ඒකත් එක්කම බුද්ධික දමයන්ත කියන නාට්‍යයක් තියෙනවා. මට සිහිනයක් ඇත. ඒ නාට්‍යයයි දෙක තෝරගෙන තියෙනවා ඒගොල්ලෝ. එතකොට ඒ තෝරගෙන තියෙද්දී එතකොට ඒ තේරීම හරි වටිනවා. ඒ ලංකාවේ නියෝජනය ලංකාව නියෝජනය කරන වැඩක් ඒක. ජාත්‍යන්තර වැඩක්. එතකොට ඒ ෆෙස්ටිවල් එකට ගොඩාක් නාට්‍ය තියෙනවා. ලෝකේ හැම හතර වටින්ම එනවා නාට්‍ය. මම සාමාන්‍යයෙන් මගේ ජීවිතේ ඒක මම අත්විඳලා තියෙනවා. මගේ නාට්‍යයක් ගියා සුපරසපුව ඊට ඔලිම්පික් තිබ්බේ ඒ අවුරුද්දේ ඉන්දියාවේ ඒ දිල්ලිවල. එතකොට ඒකට මම නියෝජනය කළා. ඊට අමතරව මම ඊට කලින් දවල භීෂණයි ධර්මසිරි බණ්ඩාරනායකගේ දවල භීෂණයි සංජීව උපේන්ද්‍රගේ අහිංසක ආරාමයේ ඒ නාට්‍ය දෙකම ඒක ෆෙස්ටිවල් එකේ ඒ නාට්‍ය දෙකේ ගියා. ඒතකොට ඔබ නියෝජනය කළා ගොඩක් අය. යන් ලව්සියස්ලා ඒ ගොඩක් අය. නමුත් අපිට මෙහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. නමුත් දැන් මේ ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ තමයි දැන් මේ නාට්‍ය දෙක මේ නාට්‍යකාරයෝ දැන් සල්ලි නැහැ කියලා කියනවා තියෙනවා අත්‍යංශය. යහුද මෙච්චර මෙහෙම නාට්‍ය දෙකක් මෙහෙම ජාත්‍යන්තරයට යද්දී රජයකින් රාජ්‍යයකින් ඒ දේ කරන්න ඕනේ නැද්ද? මම නම් කියන්නේ කරන්න ඕන. මම ගිය ඒ ෆෙස්ටිවල් වල මට ඇත්තටම ඒ තිබ්බ ආණ්ඩුවේ මට උදව් කළා. ජනාධිපති අරුමුදලින් මට දුන්නා. දවල භීෂණයක්දී අහිංසක ආරාමයක්දී මට ඒ අදාළ කවුරු හරි මාව ස්පොන්සර් කරන කෙනෙක් මට රාජ්‍යයෙන් මට හොයලා දුන්නා. සමග යාළුවෙක් කරේ හොයලා දුන්නා. ඒගොල්ලෝ රාජ්‍ය තමයි හිටියේ. මෙහෙම ගැටලුවක් උනේ නැහැ. ඒක නිසා කරුණා කරලා මං ඉල්ලන නාට්‍යකරුවන්ගෙන් අපි මේකට මැදිහත් වෙන්න ඕනේ. මේ නාට්‍ය දෙක දැන් පෙබරවාරි වල පෙන්වන්න තියෙනවා එහෙ. ඒකට අපි උදව් කරන්න ඕනේ. සහ ඒකට මැදිහත් වෙන්න ඕනේ. නැත්තම් මේක සල්ලි නැහැ කියලානේ කියන්නේ. අමාත්‍යාංශයට කියන්න සල්ලි නැහැ කියලා කියන්නේ. සල්ලි නැහැ. හැබැයි භාණ්ඩාගාරේ උතුරලා යනවා. උදාහරණ ලොකුම හිලු. භාණ්ඩාගාර උතුර සංස්කෘතික මිනිහෙක් බිහි කරන්න. ආපු ආණ්ඩුව මෙහෙම කරයි කියලා මම හිතනවා. සුනිල් අයියට මම සුනිල් සෙනවියට සංස්කෘතික ඇමති ඒගොල්ලෝ කතා කරලා තියෙනවා. මම දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ලක්ෂ 10ක් වගේ ගාණක් දෙන්න කියලා. ලක්ෂ 10න් කොහොමද යන්නේ කියන්නේ? ලක්ෂ 10න් යන්න බෑ.
කොහොමද මේ නාට්‍ය කරන මිනිස්සු අල්ලුවන්නේ? මේක ආණ්ඩුවේ වැඩක්. මේක රටක් නියෝජනය කරන වැඩක්. ඒ නිසා කරුණා කරලා මම ඊළඟ නාට්‍යකරුවන්ගේ මේකට මැදිහත් වෙන්න අපි හෙට උදේ 10ට අපි ප්‍රෙස් එකක් ගන්නවා. සහ මේක මාත් දැනුවත් කරනවා. ඒකට කැමතිය සම්බන්ධ වෙන්න. සහ මේ පෙනී හිටින අය සම්බන්ධ වෙන්න සහ මම හිතනවා මේ නාට්‍ය දෙක නියෝජනය කළ යුතුයි. නමුත් මේ මිනිස්සු එහෙම අපහසුතාවයක ඉන්නේ. තාම කල්පනා කර ඉන්නේ. කලාව ගැන කල්පනා කරන්න වෙලාවක් නැහැ දැන්. දැන් තියෙන්නේ කොහොමද අපි සල්ලි හොයාගන්නේ මේ ටිකට් ටික හදාගන්න කියලා. එහෙමද? ලස්සන රටක් ඕසක් හරි මොකක් හරි එකක්. ඒක නිසා මේ වැඩේ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා මම මගේ ආදරණීය නාට්‍යකරුවෝ සහ කලාකරුවන්ට සහ මගේ යාළුවන්ට මම කියනවා. දැන් ඔබට තේරෙනවද? 70 අවුරුද්දක සාපයක් තිබිලා නැහැ කියලා නෙවෙයිද මේ කියන්නේ? අපරාධ නෙවෙයිද කුරුසියක් කරේ තියාගෙන රටවටේ ගියේ? කොන්දහම යනකම්. දැන් අර හිනිදම සුනිල් සෙනවිත් කිව්වලු ඕන ලක්ෂ 10ක් දෙන්නම් කියලා. hina යනවා මේවට. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලන්ට කලින් ආණ්ඩු හොඳටම සල්ලි දීලා සලකලා ඒ ගැන හොයලා බැලුවා කියලා මේ දෛවයේ සරදම් මේවා. අර හොඳ නෑ කියපු කටවල් වලින්ම කියන්න සිද්ධ වෙලා තියෙනවා නෑ කලින් ආණ්ඩු නම් හොඳයි ඒගොල්ලෝ මෙහෙම කළේ නෑ කියලා. දැන් ජිහාන් අප්පුහාමි මෙතෙක් කාලයක් කතා කළේ අනුන්ගේ ශේෂ්ත්‍ර ගැන. ඒ ශේෂ්ත්‍ර වල තිබිච්ච අවුල් ගැන. තමන්ගේ නාට්‍ය ශේෂ්ත්‍රය ගැන කතා කරා නම් ජිහාන් අප්පුහාමිට කියන්න වෙන්නේ නෑ ඒ කාලේ 70 අවුරුද්ද තුල අවුලක් තිබුණා කියලා. ඒ කාලේ සුපර්. එහෙමනේ කියන්න වෙන්නේ. හැමෝම දැන් කල්පනා කරන්න ඕනේ තම තමන්ගේ ශේෂ්ත්‍ර එක්ක ගත්තාම තම තමන්ගේ ශේෂ්ත්‍ර වලට මීට පෙර පැවති ආණ්ඩු වලින් මොනවද තිබිච්ච බලපෑම කියලා. අන්න එහෙම කල්පනා කරොත් ඔබට තේරෙන්න පටන් ගනීවි ඔය කියන තරම් අවුලක් මීට කලින් තිබිලා නැහැ කියලා. ඒ කිව්ව තරම් හැමෝම කතා කරේ අනුන්ගේ ශේෂ්ත්‍ර ගැන. වෙන අය කියන ඒවා ගැන. ඒ වෙන අය කියන ඒවා ගැන කතා කරද්දී ඒ කියන්නේ හැමෝමත් කීප දෙනෙක් එකතු වෙලා තම තමන්ගේ පුද්ගලික අභිමතාර්ථ එක්ක ගොඩනගපු ප්‍රබන්ධ තමයි කරේ තියාගෙන ගියේ. ජානප්පුහාමිලා කුරුස කරේ තියාගෙන ගියාට ඒගොල්ලෝ වැඩිපුරම කරේ තියාගෙන ගියේ එහෙම ප්‍රබන්ධ. මේ ඇතුලේ දැන් ජගත් මනුවර්ණ මේ ආණ්ඩුව ඇතුළෙම ඉන්න හොඳ නාට්‍යකාරයෙක්නේ. දැන් මරු නළුවා. ජගත් මනුවර්ණ වත් අඩුතරමින් දැන් අපි බලාගෙන ඉන්නවා මේ ජහනප්පුහාමි කියනවනේ නාට්‍යකරුවන්ට එකතු වෙන්න කියලා මේ වැඩේට. ජගත් මනුවර්ණලා හැම එකතු වෙයිද කියලා. මේ වැඩේ කරන්න. මේ වැඩේ ආණ්ඩුවට විරෝධය දක්වන්න. එහෙම නැත්නම් ආණ්ඩුවෙන් සල්ලි ඉල්ල ගන්න මොකක් හරි මගුලකට. මම ඒක කියන්නේ ජගත් මනුවර්ණ මීට කලින් ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳලා මාර රංගනයක. ඊටම තාත්වික රංගනයක යෙදුණා. බලන්නකෝ ඒක. ජාතක කරපු මගේ අම්මගෙන් තාත්තගෙන් මම අහන්නේ මම ඉපදිච්ච වෙලාවේ හිතුවේ නැත්ද මගේ බෙල්ල මිරිකලා මරලා මාව කාණුවකට විසි කරන්න. මේ කාලකන්ණි ඩිස්නි නන්දේට මම ජාතක කරපු වෙලාවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියන මේ අරුණෝසම් හින්දි ෆිල්ම් එකට මාව ජාතක කරපු වෙලාවේ මගේ අම්මට තාත්තට හිතුන්නේ නැත්තේ ඇයි? මගේ බෙල්ල මිරිකලා මාව කාණුවකට විසි කරන්න.
මට ලැම්බෝගිනි එකක් කරන් දීපල්ලා. මුන් එක රේස් පදින්න. වෙන කිසි දෙයක් තාත්වික නැද්දේ රංගනේ? ඊටාම තාත්විකයි. ඔය ඔය වීඩියෝ එකේ ඇතුලෙන් ඇහෙනවා කවුරු හරි කියනවා జగත් මරු ඒ ඇති වගේ කෑල්ලකුත් කියනවා. ඔබ නැවත වතාවක් ඕනනම් අහලා බලන්න. එහා පැත්තෙන් කෙනෙක් කියනවා జగත් ඒ ඇති එක මරු වගේ එකක්. දැන් ප්‍රශ්නේ ජගත්ගේ අම්මගෙන් අහනවා, අම්මගෙනුයි තාත්තගෙනුයි අහනවා මාව ඉපදිච්ච දවසේ බෙල්ල මිරිකලා කානුවකට විසි කරන්න හිතුන්නේ නැත්තේ ඇයි කියලා. අපිත් ඒ දෙන්නගෙන් අහනවා, ඒ ආදරණීය අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන් අහනවා ඇයි ඕගොල්ලෝ මේ වගේ කාලකන්ණි දරුවෙක් බිහි කරේ? ඇයි මූ වගේ එකෙක් කානුවකට විසි කරේ නැත්තේ බෙල්ල මිරිකලා කියලා. මොකද රිලවුන්ට උත්තරයක් හොයන්න රිලා දූපත් ගැන කතා කරපු මේ රට මේ බොරු දැන් ඔය ලැම්බෝගිනියක් අරන් දීපියව මුන් එක රේස් පදින්න වගේ කතාවක් කියන්නේ. ඒ ලැම්බෝගිනි ප්‍රබන්ධය නිසානේ. නාමල් රාජපක්ෂ ලැම්බෝගිනි 19ක් ගෙනාවා කියලා අනුර කුමාර දිසානායක ප්‍රබන්ධයක් ගෙනාවනේ. අන්තිමට ඒ අනුර කුමාර දිසානායකම කිව්වනේ මම හැම එකක් කිව්වේ නෑ කියලා. ලැම්බෝගිනි කතාවක් කිව්වට මම 19ක් කියලා කිව්වෙත් නෑ කිව්වනේ. අන්තිමට හම්බ වෙච්ච ලැම්බෝගිනියකුත් නෑනේ. එතකොට මේ ප්‍රබන්ධනේ ජගත් මනුවරණ කරේ තියාගෙන ගිහින් කියන්නේ මට ලැම්බෝගිනියක් අරන් දීපියව මුන් එක රේස් පදින්න කියලා. එතකොට මෙන්න මෙහෙම ප්‍රබන්ධ කර තියාගෙන ගිහින් ඒ අතිදක්ෂ නාට්‍යකරුවෝ කෙලවගෙන ඉන්න බවක් නේ ජයහන් අප්පුවාමිගේ කතාවෙන් තේරෙන්නේ. ජයහන් අප්පුවාමිගේ කතාවෙන් තේරෙන්නේ මීට පෙර හිටපු ආණ්ඩු හරි ෂෝක්. ඒගොල්ලෝ අපිට මෙහෙම කළේ නැහැ. අපි හදාගත්ත ආණ්ඩුව අපිට කෙලිනවා. ඇයි ඒ තමයි අපි අර දිගින් දිගටම කියාගෙන ආපු සංස්කෘතික ප්‍රශ්නය. ජයහන් අප්පුවාමිලට නොතේරුනේ ඕක. ඒ නිසා තමයි ඒගොල්ලෝ අරගල කරගෙන මේ ආණ්ඩු වෙනස් කරන්න 76 අවුරුද්දක සාපේ ගැන කතා කළේ ජයහන්. ඔයගොල්ලෝ තේරුම් ගත්තේ නැහැ. අපි කොයිතරම්නම් කියලා තියෙනවද? මේ ලංකාවේ ඉතිහාසයේ මකන්න සංස්කෘතිය මකන්න සාරධර්ම මකන්න උත්සාහ කරපු එකම ආණ්ඩුව මේ. උත්සාහ කරමින් ඉන්න එකම ආණ්ඩුව. මිට පෙර ආණ්ඩුව ඒ තරම් කැත තැන් වලට ඇවිත් නැහැ. අඩුපාඩු තිබුණා. අපි කවදාවත් කියන්නේ මේ රටේ සුද්ධවන්ත අති පාරිශුද්ධ ආණ්ඩු තිබුණා කියලා. එහෙම ඒවා තිබිලා නැහැ. එහෙම ඒවා නැහැ. එහෙම ඒවා හැදෙන්නෙත් නැහැ. හැබැයි සාපේක්ෂව ගත්තාම මේ ආණ්ඩුව තුළ කැතම ජරාම ආණ්ඩුව තමයි මේ බිහි වෙලා තියෙන්නේ. අපි ඒකයි මේ දිගින් දිගටම කියන්නේ. ඔබේ දරුවව විනාශ කරන්න උත්සාහ කරමින් ඔබේ දරුවගේ සංස්කෘතිය සදාචාරය මකලා දාන්න උත්සාහ කරන ආණ්ඩු මේ. ඒකයි මෙතන තියෙන අවුල. දැන් ඔබ හිතන්නකෝ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතාවට එනකොට තවදුරටත් මේ ආණ්ඩුව පැත්තෙන් ගෙනෙන සාකච්ඡාව මොකක්ද කියලා. ඒකට හොඳ උදාහරණයක් තියෙනවා. ඒ මේ මහින්ද ජයසිංහගේ මෙන්න මේ කතාව. බලන්නකෝ ඒක. දැන් ඔබට පුළුවන් ඔබේ අතේ තියෙන ෆෝන් එකෙන් මේක සර්ච් කරලා බලන්න. මොකද මේකෙන් පස්සේ මේ විපක්ෂය වෙනුවෙන් එළියේ ඉඳගෙන මත හදන ටීම් එකක් ඉන්නවා. YouTube සහ විවිධ සමාජ මාධ්‍ය ටීම් එකක් ඉන්නවා 25ක තියෙන. මේ ටීම් එක මාවත් පදනම් කරගෙන නේද මට මගේ තාක්ෂණික දැනුම අරවම ප්‍රශ්න කළා. මම තාක්ෂණික දැනුම ලොකුවට තියෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මම දන්න දැනුම අනුව. දැන් මේක දැකපු ගමන් මේක අපේ ගුරුවරු පෙන්නලා දුන්නාට පස්සේ මම මේක සර්ච් කරා. Google එකේ බඩි කියලා ගැහුවට පස්සේ එනවා buddy.net lk buddy.net lk ඊට පස්සේ එනවා buddy lk buddy meaning buddy 2024 film එකක් ගැනත් එනවා buddy app buddy.net lk login buddy guide buddy van මේ එනවා සර්ච් කරාම දැන් මේකේ buddy.net එකට ගියාට පස්සේ මේ 2015 එක සර්ච් කරාම මේ ටික එනවා buddy.net එකට ගියාට පස්සේ buddy.net එකට ගියාට පස්සේ එනවා මේ පොතේ සඳහන් වෙන ඒ කියන්නේ මේ අපේ ආණ්ඩුව කාලේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළව 6 ශ්‍රේණියේ මේ ඉංග්‍රීසි
මොඩියුලේ සඳහන් වන buddy.net එක එනවා. ඒකේ සඳහන් වෙනවා නේද? මම කියන්නකො කමක් නැහැ නේද මේක රටම දන්න එකනේ. Love hot guys. Meet and chat with men and share your videos. In Europe's hottest gay app. It's fast and free. If you want fun, come and join buddy.net. ඔතන මේ වෙබ් එකෙන් සඳහන් වෙන්නේ. ඉතින් මේක තමයි මම කිව්වේ. ඒකට 2015 ඉඳලා මේ buddy එක මේක ඇතුලේ තියෙනවා. මේ buddy එක ඔස්සේ Google ගිහින් සර්ච් කරාම එන එක. ඒක අල්ලගෙන දැන් නේද විවිධ වැරදි තොරතුරු සමාජගත කරමින් තිබෙනවා. විවිධ පල් හැලි විවිධ හැලි ලියමින් තිබෙනවා. කතන්දර ලියමින් තිබෙනවා. ඒ නිසා මේක 2015 ඉඳලා මේ ICT පොතේ තිබුණා. ක්ෂණික මැසේජ් යවන්න යාළුවන් හඳුනගන්න ඇප් එකක් ලෙස මේ buddy.net එක නෙවෙයි. ඒකත් නේද තේරුම් ගන්න ඕන. මම කිව්වේ නෑ buddy.net කියලා. buddy කියන එක තිබුණා. buddy ඔස්සේ හොයාගෙන යනකොට මේ ටික එනවා. දැන් මේ කතාව පාර්ලිමේන්තුවේදීත් කිව්වා ටිකක්. 2015 ඉඳලම ICT පොතේ 11 වසර පොතේ 77 වෙනි පිටුවේ e-buddy කියලා ලින්ක් එකක් තියෙනවා කියලා. ඇත්තම කතාව ICT පොතේ 11 වසර 77 වෙනි පිටුවේ එහෙම එකක් නැහැ. අපි ඒක බැලුවා. අන්තිමට 10 වසර පොතේවත් තියෙනවාද කියලා මේක පිටුව වැරදිලාද කියලා බැලුවා. ඒත් නැහැ. ඊට පස්සේ මේ පාර්ලිමේන්තුවේ පෙන්නපු පොතේ පිටකවර දිහා බලලා ඒ පිටකවරේ තියෙන ඇත්තටම ICT 11 වසර පොතේ ඒ නිසා වැරදීමක් වෙලා නැහැ ඒක කියලා ආයෙත් බැලුවා. ඒත් තිබුණේ නැහැ. කමක් නැහැ. අන්තිමට අපිට හොයාගන්න බැරි නිසා ChatGPT එකෙන් ඇහුවා. එයා ඒකට උත්තරයක් දෙන්නෙත් නැහැ. කමක් නැහැ. ඒත් මහින්ද ජයසිංහගේ පොතේ මේක තියෙනවනේ. එයා බොරුවක් කියනව නෙවෙයිනේ. අපි ඒක තියෙනවා කියලා විශ්වාස කරමින් මේ කතා කරන්නේ. දැන් ඒකේ තියෙන e-buddy. දැන් e-buddy කියන්නේ මොකක්ද කියලා අපි සර්ච් කරා. එතකොට එනවා මේ කෙටි පණිවිඩ සේවාවක් ගැන විස්තරයක්. දැන් මහින්ද ජයසිංහ කියන්නේ මොකද්ද? මිනිහා buddy කියලා ගහපුවාම එන ප්‍රශ්නයක් ගැන. එතකොට එනවලු ඒගොල්ලන් අර වැරදිලා දාපු buddy.net එකක් එනවලු. ඔව් මහින්ද. ඔයා ගහලා තියෙන්නේ buddy කියලා විතරයිනේ සර්ච් කරලා තියෙන්නේ. e-buddy නම් e-buddy සර්ච් කරන්න ඕනේ. buddy විතරක් සර්ච් කරපුවම buddyලා ගොඩක් එනවා. දැන් මහින්ද ජයසිංහව හොයාගන්න ඕන වුණොත් Google එකේ මහින්ද කියලා ගහලා වැඩක් නැහැ. එතකොට මුලින්ම එන්නේ මහින්ද රාජපක්ෂව. ඊට පස්සේ මහින්ද පතිරේ කියලා එimhe මහින්දලා ගොඩක් එනවා. මහින්ද දිසානායක පවා එනවා. එතකොට මහින්ද කියලා විතරක් ගහපුවාම එන මහින්දලා ගැන කියලා වැඩක් නැහැ. අපිට සර්ච් කරන්න ඕන මහින්ද ජයසිංහ නම් අපි මහින්ද ජයසිංහ කියලා ගහන්න ඕන. එහෙම නැත්නම් මහින්ද ජයසිංහ සර්ච් කරන්න ජයසිංහ කියලා ගැහුවොත් එතකොට සුසන්තිකා ජයසිංහත් එනවා. ඒ නිසා මාව සර්ච් කරන්න සිසිරසී විතානගේ කියලා ගහනවා මිසක් විතානගේ කියලා ගැහුවොත් බන්දුල විතානගෙත් එනවා, ප්‍රසන්න විතානගෙත් එනවා, ඒ සිසිරසී විතානගෙත් එනවා. ඒ නිසා මෙතන ඕගොල්ලෝ පොට වරද්දාගෙන ඉන්නේ. දැන් මේක ඒ තරම් අවුල් එකක් නෑ. දැන් එයා කියනවනේ මට තාක්ෂණික දැනුමක් ලොකුවට නෑ තමයි කියලා. මටත් නෑ. එහෙම තාක්ෂණික දැනුමක් නැහැ. හැබැයි මේ සරල සංසිද්ධීන් අපි දන්නවනේ. සරල දේවල් ටිකක් දන්නවා. දැන් මට තියෙන ප්‍රශ්නේ මෙයා මේ තරම් තව තවත් මේක හොදගන්න පරසක් වල ගහනවා නම් ඇයි 2015 ඉඳලා මේක ICT පොතේ තිබිච්ච නරක ලින්ක් එකක් නා. මේ අවුරුදු 9ක් 10ක් විතර තිස්සේ අවුරුදු 10ක් නේ. අවුරුදු 10ක් තිස්සේ මේක නිරුපද්දිතව මේ පොතේ තියෙන්න ඉඩ ඇරියේ. මහින්ද ජයසිංහ තමුසේ හලෝ මේ ගුරු සංඝ නායකයෙක් නේ. දැන් තමුසේලා මේ buddy.net එක දාපුවාම ඒක උලපනේ සුමංගල හාමුදුරුවනේ ගුරු සංඝ නායකයෙක් විදිහට හොයාගෙන මේ වැරද්ද පෙන්නලා දුන්නේ. තමුසේනේ මහ ලොකු මේ ගුරු සංඝ නායකයා අවුරුදු 10ක් තමුසේ පොට්ට වෙලා හිටියද මේක නොදැක තමුසේ කියන්න තිබුණානේ මෙන්න මේ වැරදි ලින්ක් එකක් මේකේ තියෙනවා කියලා. ඒක තමුසේලා මේ ගුරු වෘත්තිය වෙනුවෙන් හරි පාසල් දරුවන් වෙනුවෙන් හරි මොන මගුලක්වත් කරලා නැහැ ඉතිහාසයේ පුරා. බොරුවට කෑ ගහලා විතරනේ තියෙන්නේ.
දැන් මේක අවුරුදු 10ක් වැරදි ලින්ක් එකක් තිබුණා නම් තමසට ඕක සර්ච් කරලා බලලා බඩි ගහපුවාම එනවා බඩි ගයි කියලා තියෙනවා බඩි ගයි නෙමෙයි බඩි ගේ කියලා එන්නේ. තමසට ඒවා කියන්න තිබුණානේ. ඇයි නොකියුවේ? ඇයි ඒක නොකියුවේ? ඇයි අවුරුදු 10ක් මේක දරුවන්ට උගන්වන්න දුන්නේ? තමසලා කියන විදිහට මේ අධ්‍යාපන ප්‍රතිශාස කරන මේ විදිහට තර්ක කරොත් අධ්‍යාපන ප්‍රතිශාස කරන ඇවිල්ලා මේ ලින්ක් දෙන්න විදියක් නැහැ. වෙබ් ලින්ක් එකක් මොකක්වත් දෙන්න විදියක් නැහැ. මොකද ඕනෑම වෙබ් ලින්ක් එකක භාගයක් ගැහුවොත් තව ඊට සම්බන්ධ මොකද භාගයක් මේ ගහලා සර්ච් කරොත් ඊට සම්බන්ධ තව වෙබ්සයිට් එනවා ගොඩක්. ඒ නිසා තමයි දරුවන්ට සම්පූර්ණ එක මේ ලින්ක් එක දෙන්නේ. බඩි කියලා නෙමෙයි ICT පොතේ තියෙනවා කියන්නේ ඊබඩි කියලානේ. ඒතර ඊබඩි කියලා කියන්නේ කෙටි පණිවිඩ සේවාවක්. අනේ එහෙම එකක් නෙවෙයි WhatsApp වගේ තිබිච්ච ඒක හඳුන්වන්නෙම ඒක සර්ච් කරපුවම බලන්න XMS කියලා සේවාවක් ගැන එන්නේ. එතකොට ඔය SMS වගේ එකක්. දැන් ප්‍රශ්නේ මෙයාලා මේ දිගින් දිගටම දැන් අර තමන්ගෙන් වෙච්ච වැරද්ද අතපහුවීමක් හරි මොකක් හරි මගුලක් නේ වෙලා තියෙනවා කියන්නේ. ඒක අනිත් මිනිස්සුන්ගේ පිටේ දාලා අපිට කලින් අනිත් තුනුත් වැරදි කරලා තියෙනවා කියලා කියන්න තමයි උත්සාහ කරන්නේ. වැඩේ තියෙන්නේ මේක මේ උත්සාහයන් ධර්මයෙන් ඉන්න වෙලාවල් වල තමයි අර ජහන් අප්පුවාමිලා වගේ අය එළියට බහැලා කියන්නේ මෙන්න මේ 70 අවුරුද්දක සාපයක් තිබුණේ නැහැ. සාපේත් පටන් ගත්තේ දැන්. හොඳ වැඩේ මේක. මේ ආණ්ඩුව හදන්න දරදිය ඇදපු සියලු කණ්ඩායම් වලට කෙලවෙමින් යන්නේ. ගමේ පාර හැදිලා නැහැ. උඩ දාගෙන ගම් වල රැස්වීම කරපු මිනිස්සුන්ගේ ගම් වල පාර හදලා දීලා නැහැ තව. ඔබ බලන්න. දවසින් දවස යනවා ප්‍රාදේශ සභාවට ගිහින් අහපුවාම කියනවා සල්ලි නැහැ කියනවා. ප්‍රදේශ මන්ත්‍රීවරයාගෙන් අහපුවාම කියනවා සල්ලි නැහැ කියනවා. ගමක පාරක් හදලා දීලා නැහැ. අවුරුදු එකමාරකට කිට්ටු වෙනවා දැන් මේ ආණ්ඩුවේ ආයුෂ. තව මොනවද කියන්නද මේ ගැන? තව බොහොම කාලයක් යනකොට මේ ඡන්ද දීපු අප්පුහාමිලා ඔක්කොටම හුඟක් දේවල් තේරෙන්න පටන් ගනී. අන්න එදාට අපි මෙච්චර දවසක් කෑග ගහ කියපු කතාව ඇත්ත කියලා ඔබට තේරෙයි. CCTV කෝපි එක්ක අයිස්ක්‍රීම්